හරි ගයිස් ඉතින් කොහොමද අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ ඔයා රේඩියේටර් එකට තාමත් දාන්නේ වතුරද හරි වතුර දානවා නම් අපි බලමු ඔයාගේ එන්ජින් එකත් මොකද වෙලා තියෙන්නේ කියලා ඉතින් මේ තියෙන්නේ මේ වතුර දාපු මේ රේඩියේටර් වතුර දාලා තියෙන්නේ මේක කූලන්ට් දාලවත් නැහැ හරි ඉතින් ඉන්න මම පෙන්නන්න දැන් අපි වාහනේ ස්ටාර්ට් කරගන්න ඕනේ ඉස්සෙල්ලා හරි ඔන්න මං වාහනේ ස්ටාර්ට් කරගත්තා ඉතින් එදිනේ රේඩියේටර් කැප් එක මම කැප් එක අරලා තියෙන්නේ දැන් හරි අපි බලමු ඉන්න බං වල පොඩි බඩුවක් පෙන්න පේනවද දන්නේ ඉතින් මොනවද මේ තමයි වාගේ ටැග් ඉතින් වා රේඩියේටර් එකට දාන්නේ වතුර නම් මේ තමයි වාට හම්බෙන ටැග් හරි මේ මොනවද මේ තියෙන්නේ ඔක්කොම මේ මලකඩ තියෙන්නේ ඒ කියන්නේ මේකේ වෙන හානි ඉතින් වාට මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ බලන්න තනිකර මේ මලකඩ තියෙන්නේ පරණ එන්ජින් එකක් හැබැයි මේව තාම හොඳට දුවන්න පුළුවන් වාහන. ඉතින් මේ වගේ අපරාධ කරගන්න එපා වාහනේට මේ බලන්න පාට්. හරි. ඒ තව එනවා. නවතින්නේ නැහැ. දිගට වෙනවා. ඉතින් මේ විදිහ තමයි තත්ත්වේ. ඉතින් මේකෙන් වෙන්නේ මොකද්ද කියලා මේ නවතින්නේ නැහැ මේක. නේ. එකටම ඔන්න ඔකයි තත්ත්වේ දෙනවා. දැම්මොත් මොනවද මේ වතුර. ඉතින් ඔයා දන්නවා මේක විතරක් නෙමෙයි වෙන ප්‍රශ්න. හරි. ඔව් වතුර දැම්මහම ඔයාගේ මෙන්න මේක මේ තියෙන්නේ. මෙන්න මේ කෙලින්ම මෙන්න මේක අස්සට තමයි යන්නේ. මේ තමයි රේඩියේටර්. රේඩියේටර් එක දිගේ ගිහිල්ලා මෙන්න මේ හෝස් එකක් තියෙනවා. මෙන්න මේ හෝස් එක දිගේ කෙලින්ම යනවා ඔයාගේ එන්ජින් බ්ලොක් එකට ගිහිල්ලා ඔගේ වෝටර් පම්ප් එක දිගේ තමයි එන්ජින් එක හරහා පම්ප් කරලා එන්ජින් බ්ලොක් එකේ කූල් එක උරා ගන්න. ඉතින් ඔයා මේ දැක්ක මලකඩ ඔයාගේ සම්පූර්ණයෙන්ම ඔයාගේ වෝටර් පම්ප් එකත් අවුල් කරලා තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ වෝටර් පම්ප් එකත් මලකඩ කාලා තමයි අනිවාර්යෙන් ඇත්තේ මේක ගැලෙව්ව. තනි කර මලකඩ තියෙන්නේ. හරි. ඒක මම මේක ගැලෙව්වොත් ඔයාලට වීඩියෝයක් දාන්නම්. වෝටර් පම්ප් එක කොහමද කියලා. ඉතින් ඒ වගේම ඔයා දන්නවා කූලන්ට් කියන්නේ වාහන රේඩියේටර් වලටම හදපු දෙයක්. කූලන්ට් බොයිල් කරන්න පටන් ගන්නේ සෙල්සියස් අංශක 120 ඉඳන් 130 රේන්ජ් එකට යනකම් කූලන්ට් වල බොයිල් කරන්න නැතුව ඉන්න පුළුවන්. ඔන්න ඒ රේන්ජ් එකට ආවම තමයි කූලන්ට් බොයිල් කරන්නේ. එතකොට වතුර සාමාන්‍යයෙන් ඔයා දන්නවා සෙල්සියස් අංශක 100 දී වගේ වතුර බොයිල් කරන්න ගන්න. ඉතින් එතකොට තියෙන ප්‍රශ්නේ මොකද්ද? එතන පොඩි කේස් එකක් තියෙනවා. ඔයාගේ වාහන ඉක්මනට බොයිල් කරන්න ගන්නවා. ටිකක් ඉක්මනට හීට් වෙන්න ගන්නවා. තේරෙනවද? ඒකයි අපි දාන්න එපා කියන්නේ. අනික ඔයාගේ වෝටර් පම්ප් එක ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. වාහනේ පරිස්සම් කරලා තියාගන්න ඕනේ. මොකද එන්ජින් බ්ලොක් එකේ ඔයාගේ ඩැමේජ් එකක් ආවොත් නිකම් කොරොඩ් වෙලා ඒ සාමාන්‍යයෙන් ඔයා හිතන්න මේ කූලන්ට් වල තියෙනවා ඇන්ටි කොරෝෂන් ඇඩිටිව් එකක්. ඇඩිටිව් එකක් තියෙනවා ඇන්ටි කොරෝෂන් කියලා. ඒකෙන් මොකද කරන්නේ ඔයාගේ මේ කොරොඩ් වෙන්න දෙන්නේ නැහැ කොටින්ම කියනවා. ඔයාගේ මේ එන්ජින් එකේ පාර්ට්ස් ටික මේ රේඩියේටර් එක එහෙම කොරොඩ් වෙන්න දෙන්නේ නැහැ. මොකද දැන් මේ වතුර දැම්මහම මේ රේඩියේටර් එක ඇතුලේ තියෙන මේ පොඩි කෑලි කියන්නේ යකඩ කෑලිනේ තියෙන්නේ. ඕවා මලකඩ අල්ලලා දිරලා හිල් වෙනවා. ඉතින් හිල් වුණාට පස්සේ ඔයාගේ රේඩියේටරේ වතුර යන්න ගන්නවා එහෙම මේක. ඔය බලන්න මේකෙත් තිබ්බා. වතුර යන කේස් එක මේකෙත් තිබ්බා. ඉතින් ඒ වගේ කරගන්න එපා. ඉතින් අපරාධ වාහන. හරි. දානවා නම් මේ හොඳ කූලන්ට් එකක් දාන්න අනිවාර්යෙන් කූලන්ට් දාන්න කලින් රේඩියේටර් චෙක් කරගන්න මේ හිල් තියනද කියලා. නැත්තම් අපරාධයක් මේ කූලන්ට් ටික ඉක්මනට. ඉතින් කූලන්ට් දාන්න අනිවාර්යෙන්. හෙලෝ ගයිස් මේ ඇඟිල්ලෙන් ගියර වැටෙනවා. තනි ඇඟිල්ලෙන් ගියර දාන්න පුළුවන්. මේක ටච් අනියක්. යන්න පොඩි ට්‍රයල් එකක් බලන්න. AC AC ස්විච් එක නම් මාරු කරලා තියෙන්නේ. කූල් එකක් තියෙන අවුලක් නැහැ. යන්න බලන්න.
ඉතින් මේ වාහනේ මේ නියමට කූල් වෙනවා ඒ කම්ප්‍රෙසර් එකම ටිකක් ලොකු කම්ප්‍රෙසර් එකක් තියෙන්නේ ඒකින්ද පට්ට විදිහට කූල් වෙනවා වාහනේ ආයෙ ඉතින් තනිකර නිකන් සුපිරියටම තියෙනවා මාන්න view එක කොහොමද කියලා ඉතින් අපේ workshop එක පැත්තේ අපි ඇත්තටම මේ workshop එක නෙමෙයි කරන්නේ මේ mobile service කරන්නේ මට දිනුම් කෝල් එකක් දෙන්න නුවරවට අපි contact number එක මම දාලා තියන්නම් description එකේ හරි description එකේ නෑනේ comment එකේ first comment එක වගේ pin කරලා තියන්න ටෙස්ට් රන් නැත්තම ආවේ ඉතින් මොකද මේක පොඩ්ඩක් අපි බලන්න දෙපයි මොකද තත්ත්වය කියලා ගිල්ලෙන් දාන්න පුළුවන් ගියර ආයේ මේ පාරේ වංගු තමයි තියෙන්නේ තනිකර ඉතින් ඔන්න ඔහොම තමයි යන්නේ ඉතින් බඩු බලමු පිටිපස්සෙන් බයික් එකක් යනවා ඊට දෙන්න සද්දයක් එනවද නිකන් කටපට ගාලා CV joint එක ගිහලාද කොහෙද තියෙන්නේ බෝල් joint එක මේවට කොහොමද අර මේ CV දානවා නම් හොඳ quality CV එකක්ම දාන්න ඕනේ නැත්නම් මේ ඔයා හිතන්න වම් පැත්ත දැම්මා කියලා CV එක ඊට පස්සේ දකුණු පැත්ත යනවා ඊට පස්සේ දකුණු පැත්ත ආයෙ දැම්මා වම් පැත්ත යනවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා මොකද දාන එක හොඳ එකක් දාන්න ඕනේ නැත්නම් ඔය කේස් එක තියෙනවා guys හරි තනි කන්දක් තමයි තියෙන්නේ ආයෙ එම්ම මේක මේ වාහනේ පොඩි මිස් එකක් තිබ්බා ඒක අපි අදලා තියෙන දැන් බැලුවේ මේ එහෙම අවුලක් තියනද ෆෑන් එහෙම ඔන් වෙන්නේ නැති කේස් එකක් තිබ්බා ෆෑන් නම් ඔන්ලා තියලා අපි ෆෑන් එකට මේ වෙනම ලයිට් එකක් දාලා තියෙන්නේ කොහොමද දැන් නම් ෆෑන් ඔන් එකේ තියෙන්නේ මේ AC දාලා හින්දා ෆෑන් එකට වෙනම ලයිට් එකක් දාලා තියෙන්නේ ෆෑන් එක ඔන් කරගන්න ඉතින් ඒව යන්නේ නැත්තේත් නෑ මේක මේ සිංගල් කෑම් එන්ජින් එක උනාට කාබරේටර් තමයි බයි අවුලන්නේ නෑ අය ඉන්දර වගේ යනවා හරි එහෙනම් තව අලුත් එකකින් සෙට් වෙමු